සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට. The Way of Life ජීවනයට මඟ අපේ නාලිකාව සමග මේ මොහොතේ සම්බන්ධ වෙලා සිටිනා වූ ඔබ සියලු දෙනාවම ඉතාමත්ම ආදරයෙන් අපේ නාලිකාවට පිළිගනු ලබනවා. අපේ නාලිකාව ඔස්සේ ඔබගේ ජීවිතයට යම්කිසි ශක්තියක් ගෙන දෙන්නා වූ, ධෛර්යයක් ගෙන දෙන්නා වූ පණිවිඩයක් බෙදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. අපගේ ජීවිතයට පැමිණෙන්නා වූ ධනාත්මක සිතුවිලි සහ ඍණාත්මක සිතුවිලි කොහොමද අපගේ ජීවිතයට බලපාන්නේ කියලා අද දවසේ අපි කතා කරන්නට යනවා. ඔබ දන්නවද මිනිස්සෙක්ට දවසකට සිතුවිලි 60,000කට වඩා අධික ප්‍රමාණයක් පැමිණෙනවා. මේ අතරින් වැඩිපුරම පැමිණෙන්නේ ඍණාත්මක සිතුවිලි. හරිම ඉක්මනින් ඍණාත්මක සිතුවිලි මනුෂ්‍යයා ජීවිතයට වැළඳ ගන්නවා. උදෑසන අවදුන මොහොතේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම්ම අපේ ජීවිතේ විවිධාකාර දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම තමයි විවිධාකාර පුද්ගලයන් අපිට හමු වෙනවා. මේ සිදුවීම් සිද්ධීන් තුලින් අපේ ජීවිතේට අපි කොච්චර දේවල් ධනාත්මකව ලබා ගන්නවද, ඍණාත්මකව ලබා ගන්නවද? ඒ වගේම අපි සමාජයට අපේ ජීවිතේ කොච්චර ඍණාත්මක දේවල් දෙනවද, ධනාත්මක දේවල් දෙනවද? අපි පොඩ්ඩක් මෙහෙම කල්පනා කරමු. අපිට සමහර පුද්ගලයන් හම්බ වෙනවා ඔවුන් ජීවිතේ නිතරම කතා කරන ඍණාත්මක දේවල්. මනුෂ්‍යයන්ගේ වැරද්දක් අල්ලගෙන අඩුපාඩුම කියනවා, නිතරම වැරදි හොයන්න නිතරම උත්සාහ කරනවා. මේ වගේ මිනිස්සු අපිට බොහෝම හම්බ වෙනවා. ඔබ හිතන්නේ එහෙම වෙන්නේ ඇයි? අපි කල්පනා කරලා බලද්දී අපේ මොළය කියන්නේ යම්කිසි රටාවක් අඳුරගෙන ඒකට හුරු වෙන දෙයක්. මුල් අවදියේදී මේ ඍණාත්මක දේවල් වලට විරුද්ධව මොළය කටයුතු කරන්න උත්සාහ කරනවා. නමුත් දිගින් දිගටම අපි ධනාත්මක සිතුවිලි පැත්තකට දාලා ඍණාත්මක දේවල් අපේ ජීවිතේ ළඟා කරගත්තොත් මොළය හිතනවා මේක තමයි මගේ රටාව. ක්‍රමෙන් මොළය මේකට හුරු වෙන්න ගන්නවා. ඉතින් අපි කොහොමද මේ ක්‍රමේ එහෙම නැත්නම් මේ ඍණාත්මකව සිතන්නා වූ අපේ සිතුවිලි ධනාත්මකව හසුරුවා ගන්න, ධනාත්මකව අපි හිතන්න පුරුදු වෙන්න. අපි කල්පනා කරොත් අපේ ජීවිතය ගැන ප්‍රථමයෙන්ම අපි අපේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නට අවශ්‍යයි. ඒ කියන්නේ අපි ධනාත්මකව හිතන්නට නම් ඔබ නිතරම උත්සාහ කරන්න ඕනේ මම ධනාත්මක පුද්ගලයෙක්, මම වටිනා කෙනෙක්, මම විශේෂ කෙනෙක් කියලා Taman ගැන හිතන්න. ඒ වගේම තමයි එසේ කරද්දී ඔබ අවට ඉන්නා වූ ඍණාත්මක දේවල් කියනා වූ පුද්ගලයන් ඔබේ ජීවිතයෙන් ඉවත් කරගන්නටම අවශ්‍යයි. මම ඒට පොඩි උදාහරණයක් ඔබට කියන්නම්. ඔබ සිතන්න එක පළතුරු වට්ටියක එක පළතුරු ගෙඩියක් නරක් වෙලා තිබ්බ කියලා. මේක දවසක් දෙකක් යද්දී මුළු පළතුරු වට්ටියේ තිබෙනා වූ හැම පළතුරකටම මේ නරක් වෙච්ච දිලීර ගමන් කරමින් හැම පළතුරක්ම නරක් වෙන්න බලනවා. ඒ වගේ තමයි අපේ ජීවිතය. අපි ඍණාත්මක පුද්ගලයන් ආශ්‍රය කරද්දී, අපි ඍණාත්මක වැඩ කරන පුද්ගලයන් අපේ ඇසුරු කරද්දී අපිත් වැඩ කරන්න යන්නේ ඒ මාර්ගයේම තමයි. අපිත් හැමදේම බලනවා ඍණාත්මකව, අපි කතා කරන්න යනවා ඍණාත්මකව, හැමදේම දිහා අපි ර්ණාත්මකව බලන්න යනවා. ඒක නිසා ඔබ නිතරම ඔබගේ ජීවිතයේ ඍණාත්මකව සිතන, ඍණාත්මක තියෙන දේවල් වලින් ඈත් වෙන්න පුරුදු වෙන්න අවශ්‍යයි. එසේම ඔබ ධනාත්මක පුද්ගලයෙක් වන්නට නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබට හිමි දේ සමග සතුටු වෙන්නත්, ඔබට අහිමි දේ දරා ගන්නත් පුරුදු වෙන්නම ඕනේ. මොකද අපිට අහිමි දේවල් ගැන හිතලා අපේ මනස අප ඉන්න තැනින් පල්ලෙහාටම ඇදලා දාන්න පුළුවන්. ඒක නිසා නිතරම අපි ළඟ තිබෙන හැම දෙයකින්ම උපරිමයෙන්ම සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි ජීවිතේට අපිට පැමිණෙන ඕනම දෙයකට හිනාවකින් මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. කියන්නේ හැම බාධාවක්ම මට ජය ගන්න පුළුවන් කියලා නිතරම අපි උත්සාහ කරන්න ඕනේ ඒක කියන්නේ. ඒ වගේම ක්‍රියාවෙන් අපි ඒක ඔප්පු කරන්න උත්සාහ කරන්නට අවශ්‍යයි. එසේම ඔබට හමු වෙන හැම පුද්ගලයෙක්ටම ඔබ යහපතම කරන්න. ඇයි මම එහෙම කියන්නේ? ඔබ කැමතිද ඔබට කවුරු හරි අයහපත් දේවල් කරනවා නම්? ඒ වගේම තමයි ඔබ නිතරම උත්සාහ කරන්න කවුරුත් ඔබට අයහපත කරන්න මට ඔබ කැමති නෑ වගේම ඔබ උත්සාහ කරන්න නිතරම උන්ට යහපතම කරන්න. ඒ විට ඔබේ ජීවිතයට යහපතම ගලාගෙන එනවා. මේ ලෝකේ ධනාත්මකව ජීවත් වුණු පුද්ගලයෙක් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ. යේසුස් වහන්සේ මේ ලෝකෙට පැමිණුදා ඉඳලා
හැම දෙයකටම ධනාත්මකව මුහුණ දුන්නා. හැම ප්‍රශ්නයකටම උන්වහන්සේ අනිත් අයට උපකාර කරමින්, අනිත් මනුෂ්‍යයන් ගැන සලකමින්, ඔවුන්ගේ කරදරය උන්වහන්සේගේ කරමින් හරිම ආදරයෙන් උන්වහන්සේ මනුෂ්‍යයන් සමග හැසිරුණා. ඒ වගේම තමයි උන්වහන්සේ ධනාත්මකව හැමදේම දිහා බලන්න පුරුදු වුණා. උන්වහන්සේට මොන නින්දාව කරත්, මොන අපහාසය කරත්, උන්වහන්සේ සියල්ල ඉවසගෙන උන්වහන්සේ මේ පොළොවට ආපු අරමුණු දෙසා උන්වහන්සේ ක්‍රියා කරා. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ වචනයේ මෙසේ පවසනවා. හේබ්‍රෙව් 2:18 මක්නිසාද උන්වහන්සේම පරීක්ෂා කරනු ලැබ දුක්වින්ද බැවින් පරීක්ෂා කරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන. අද දවසේදී ඔබ යම්කිසි ඍණාත්මක පසුබිමක ඉන්නවා නම්, ඔබට තනිකමක්, ඔබට මේ දෙයින් නිදහස් වෙන්න බෑ කියලා හිතනවා නම්, ඔබ යේසුස් වහන්සේගෙන් උපකාරය ඉල්ලන්න. ඔබ සිතින් යේසුස් වහන්සේට කතා කරන්න. උන්වහන්සේ ඔබ කොයි ස්ථානයේ හිටියත් උන්වහන්සේ ඔබට කතා කරනවා. එසේනම් අද දවසේ අපි මේ කතා කරපු මාතෘකාව ඔබගේ ජීවිතයට යම්කිසි ප්‍රයෝජනයක් වුණායි කියලා මම සිතනවා. ඔබටත් මෙම පණිවිඩය ප්‍රයෝජනවත් වුණා නම් ඔබගේ යහළුවන් අතර මේ පණිවිඩය හෝමාරු කරගෙන අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා, මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ඔබගේ යහළුවන් අතර බෙදා ගන්න කියලා ඔබගේ ආදරයෙන් ඉල්ලා සිටිනවා. එසේනම් තවත් මෙවැනි අනර්ග පණිවිඩයක් රැගෙන The Way of Life සමගින් හමු වෙමු.